ඔබ දන්නවද? අපේ මුතුන් මිත්තන් භාවිතා කළ රහස් ක්‍රම කිහිපයක් තවමත් ඔබේ ජීවිතයේ අහිතකර බලපෑම් ඉවත් කර සෞභාග්‍ය ගෙනීමට පුළුවන් කියලා. ආයුබෝවන් මිතුරනි. හෙළ පුරාණ රහස් ගවේෂණයේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී අපි ඔබට හෙළි කරන්නේ අතීතයේ සිට පැවතෙන গুপ্ত දැනුම, ආරක්ෂක යන්ත්‍ර මන්ත්‍ර, ධන ආකර්ෂණ ක්‍රම සහ ජීවිත සාර්ථකත්වයට උපකාරී වූ පුරාණ රහස්. අද වීඩියෝවෙන් ඔබට හමුවන්නේ ඊටමත් බලගතු බොහෝ දෙනා නොදන්නා පුරාණ ක්‍රමයක්. ඒ නිවැරදිව භාවිතා කළහොත් ඔබේ මනස, ශක්තිය සහ අවස්ථා පවා වෙනස් වී යකි බව පර්යේෂණ හා පුරාණ ග්‍රන්ථ පවසයි. එහෙමනම් මෙම වීඩියෝව අවසානයේ දක්වාම නරඹන්න. නව වීඩියෝ සඳහා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඔබේ අදහස් කමෙන්ට් කරන්න. දැන් අපි අද රහස ගවේෂණය කරමු. ධනය ආකර්ෂණය කරගන්න රතු මුට්ටියේ ක්‍රමය කරලා බලන්න. පොහසත් කරවන රතු මුට්ටියේ රහස විශ්වයේ දොරටු විවර කරන සරල රහස මෙන්න. ඔබ කොතරම් මහන්සි වුණත් සල්ලි අතේ රැඳෙන්නේ නැද්ද? බලාපොරොත්තු නොවූ වියදම් මෙවිත් මුදල් ගලාබෙන යාම නතර වෙලාද? එහෙනම් ඔබේ වාසනාව පෑදෙන වෙලාවට වෙන්න පුළුවන්. අද අපි කියලා දෙන්නේ ලෝකයේ ප්‍රබලම ධනවතුන් පවා රහසින් භාවිතා කරන Law of Attraction සහ Vibrational Energy මත පදනම් වූ ධන ආකර්ෂණ රතු මුට්ටිය ගණයි. ඇයි මේක මෙච්චර විශේෂ? අපේ යටිසිත ක්‍රියා කරන්නේ සංකේත, එහෙම නැත්නම් සිම්බල්ස් හරහායි. රතු පාට කියන්නේ විශ්වයේ තිබෙන වේගවත්ම සහ බලවත්ම ভাইබ්‍රේෂන් එකක් සහිත වර්ණයක්. ඔබ මේ රතු මුට්ටිය නිර්මාණය කරන විට ඔබ ඇත්තටම කරන්නේ ඔබේ නිවස තුළට මුදල් ගලා එන්නට සිග්නල් ටවර් එකක් හදන එකයි. අවශ්‍ය ද්‍රව්‍ය මේවයි සැඟවුණු බලය මෙන්න. කුඩා මැටි මුට්ටියක් පෘථුවියේ ශක්තිය ලබා ගැනීමට. රතු වර්ණය සෞභාග්‍යය සහ බලය වේගයෙන් නැද ගැනීමට. සහල් ස්වල්පයක් කිසිදා අඩු නොවන අසීමිත සම්පත් නිරූපණය කරයි. කරාබුන ඇටි පහක් සහ කුරුඳු කැබැල්ලක් මුදල් වලට ඇති බාධා ඉවත් කර චුම්බකයක් මෙන් මුදල් ඇද ගැනීමට. කාසි සහ රුපියල් 20 හෝ 50 නෝට්ටුවක් මුදල්ම ආකර්ෂණය කරන නිසා. සිදු කරන නිවැරදි ක්‍රමය අතිශය රහසිගතයි. මුට්ටිය රතු පාටින් අලංකාර කර ඉහත ද්‍රව්‍ය එකිනෙක දමන්න. සුදු කොලයක රතු පෑන්ඩකින් මගේ ජීවිතේට සෑම දෙසින්ම අසීමිත ලෙස මුදල් ගලා ඒවි. මම දැන් ධනවතෙක් කියා ලියන්න. දැන් එම කොලය මුට්ටිය තුලට දමා එය දාතින් මැදි කරගෙන විනාඩි 2ක් ඇස් පියාගෙන ඔබේ බැංකු ගිණුමට මුදල් පිරී තිබෙන අයුරු සිහිනෙන් දකින්න. විෂුවලයිසේෂන්. පසුව මෙය ඔබේ නිවසේ වයව්‍ය දිශාවේ හෝ ඔබ මුදල් තබන තැනක ආරක්ෂිතව තබන්න. මෙහි ප්‍රතිඵලය මෙය ඔබේ නිවසට ඇතුළු වන සෑම ධන තරංගයක්ම ග්‍රහණය කරගන්නා මධ්‍යස්ථානයක් බවට පත්වේවි. ඔබ මෙය දකින සෑම වාරයක් පාසාම ඔබේ යටිසිතට මම ධනවතෙක් යන පණිවිඩය ගොස් ඔබ නොසිතන මාර්ගවලින් ඔබට අවස්ථා සහ මුදල් ලැබෙන්නට පටන් ගනීවි. විශ්වය සූදානම් වෙන්නේ විශ්වාස කරන අයට පමණි. අතීතයේ සිට පැවත එන රතු මුට්ටියේ රහස පිටුපස ඇති සැබෑ විද්‍යාත්මක පදනම ඔබ දන්නවාද? මේ හුදෙක් චාරිත්‍රයක් නොවේ. ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය සහ විශ්වීය ශක්තිය, එනර්ජි එකට යා කරන ප්‍රබල තාක්ෂණයක්කි. ඒක ඔබ ධනවතෙක් කරන හැටි. අපේ මොළයේ තිබෙනවා RAS කියලා පෙරහණයක්. අපි යම් දෙයක් ගැන දැඩිව අවධානය යොමු කරන විට, උදාහරණයක් රතු මුට්ටිය දෙස බලා කරන ප්‍රාර්ථනාව, මොළය අවර පරිසරයේ තිබෙන ධන අවස්ථා පමණක් පෙරලා අපට පෙන්වන්නට පටන් ගන්නවා. ඔබ මෙතෙක්කල් නොදුටු ව්‍යාපාරික අවස්ථා සහ මුදල් ලැබෙන්න මාර්ග හිට හිටයට ඔබට පෙනෙන්නට ගන්නේ මේ නිසයි. 2. ක්වොන්ටම් ෆිසික්ස් සහ වර්ණ තරංග vibrations. විද්‍යාවට අනුව සෑම වස්තුවකටම ශක්තියක් සහ තරංග ආයාමයක් තිබෙනවා. රතු වර්ණයට ඇත්තේ ඊතා ඉහළ තරංග ආයාමයක්, longest wavelength. ඒ අපේ ස්නායු සංස්ථාවන උත්තේජනය කර ක්‍රියාශීලීව සහ තීරණ ගැනීමට අවශ්‍ය ඇඩ්‍රනලින් ශක්තිය සපයනවා. 3. Neuro Linguistic Programming NLP. මුට්ටිය තුල ඔබ ලියා තබන වැකිය affirmation ඔබ දකින වාරයක් පාසාම ඔබේ යටිසිත ප්‍රෝග්‍රෑම් වෙනවා. ඔබ මම ධනවතෙක් යයි විශ්වාස කරන විට ඔබේ මොළය ධනවතෙක් ලෙස ක්‍රියා කරන්න අවශ්‍ය කරන හෝමෝන සහ චින්තනය ස්වයංක්‍රීයම නිර්මාණය කරනවා. අන රහසකි.
මෙම ක්‍රමය නිවරදිව විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමෙන් ඔබේ ජීවිතයේ යහපත් වෙනසක් ඇති කරගත හැකි බව අපි විශ්වාස කරනවා. ඔබ මෙම ක්‍රමය උත්සාහ කර බැලුවේ නම් ඔබට ලැබුණු අත්දැකීම් පහලින් කමෙන්ට් කර අප සමග බෙදා ගන්න. ඔබගේ මිතුරෙකුටත් මෙය ප්‍රයෝජනවත් වී හැකිනම් මෙම වීඩියෝව ෂෙයාර් කිරීමට අමතක නොකරන්න. ඔබගේ අදහස් අපගේ ඉදිරි වීඩියෝ සඳහා විශාල ශක්තියක් වේ. තවත් මෙවැනි හෙළ පුරාණ රහස්, গুপ্ত දැනුම සහ ජීවිත ජයග්‍රහණ ක්‍රම දැන ගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්‍රියාත්මක කරන්න. එවිට අප නව වීඩියෝවක් අප්ලෝඩ් කරන සෑම විටම ඔබට පළමුව දැන ගැනීමට හැකි වේ. ඔබේ ජීවිතයට මෙම පුරාණ දැනුම ප්‍රයෝජනවත් වන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. ජය වේවා. සුබ පැතුම්.